හායි කොහොමද? ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ බතලේගලට. බතලේගල හයික් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අපි මෙහි තියෙන්නේ මාවනෑල්ලෙන් ඇවිල්ලා තමයි එන්න තියෙන්නේ. ඉතින් අපි බයික් එක තමයි ආවේ. මොකද කියනවා නම් මේ පාරේ ගොඩාක් දුර එන්න තියෙනවා. ඉතින් ඒක බයික් එක ආවොත් තමයි එතෙට එන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ පාරේ තමයි අපි යන්නේ ඉන්නේ. අපිට මෙන්න මෙහෙම මෙතන මේ පන්සලේ මකරතොරණ ගාවින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු කොයි වගේද තියෙන්නේ කියලා. හායි. ඉතින් යාළුවනේ මේ ඉන්නේ මගේ යාළුවා චතුෂ් බොයි, හැමෝම දන්නා හොඳ හයිකර් කෙනෙක්, හොඳ ට්‍රැවලර් කෙනෙක්. ඉතින් මම මගේ යාළුවත් එක්ක තමයි අද මගේ ගමන ස්ටාර්ට් කරන්න හිතාගෙන ඉන්නේ. මොකද එයා ගොඩක් මේ පැත්ත ගැන දන්න නිසා මම එයාව කතා කරගත්තා මගේ වැඩේට. පොඩි අවුවක් යනවනේ. ඔව් තිබ්බත් හොඳයි. ඔව්නේ. අනර වගේ මාර්ගයේ තමයි අපිට යන්න තියෙන්නේ. අමරසිරි. අමරසිරි වද යන කලින් පොඩි ට්‍රේනින් එක. පොඩි ට්‍රේනින් එක. පොඩි. හරි. ඔන්න දැන් අපි මෙතනින් කැලේට ඇතුල් වෙන්න තමයි හදන්නේ. අන්න අර හරිය පේනවා ලස්සනට view එක මාරව ලස්සනයි. එහෙනම් මේ තියෙන සුබුරුදි චාරිත්‍ර. ඉතින් මේ විදිහට ගහක කොළයක් කඩලා ඉවර වෙලා අපි කැලේට ඇතුල් වෙන චාරිත්‍ර හැම වෙලාවකම කරනවා. මොකද ඒ කැලේට අධිපති දෙවියන්ගෙන් අවසර ගැනීමක් විදිහට තමයි ඒ චාරිත්‍රය අපි කරන්නේ. මට වඳින්න එපා. අපි අර ආව පාරේ ඉඳන් මෙතන උඩට මීටර් 500ක් තියනවා කියලා තමයි කියන්නේ. මේක ඉතින් හරිම ලස්සනයි. සම්පූර්ණ කැලෑවෙන් වට වෙලා තියෙන්නේ. ගල් වලින් තමයි සම්පූර්ණම පඩිපෙළ වගේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ ලස්සන පාරේ ඉස්සරහට ගිහින් බලමු කොහොමද ඉස්සරහ තියෙන්නේ කියලා. ඔන්න දැන් මේ හරියෙන් මේ ගල් පාර නම් ඉවරයි. ඊට පස්සේ මෙතනින් පටන් ගන්න පඩිපෙළ අය පාර. සිරාවට මහන්සි. ඉතින් වන දුර්ග, ජල දුර්ග පහු කරන් අපින්ද පොඩක් මහන්සි අපිට. දැන් මෙයාලා අහස් ගව්ව නගින ගමන් ඉන්නේ. උඩින් අපිට හම් වෙනවා හුලං කපොල්ල. හුලං කපොල්ල? මේ තියෙනවද? නෑනේ. මම මේ සිටිපාද එකක් කිව්වේ. යා.
කවුදනේ පඩි හැදි? කාශ්‍යප රජු. කාශ්‍යප කොහෙද නැහැ? කාශ්‍යප සීගිරි. මේක පිදුරු සීගිරිය වගේ නේ පේන්නේ ඇතට. ඒ වුණාට සීගිරිය නෙමෙයි. අපි මේ වගේ ඉෂටක් ආවට පස්සේ අපිට මේ වගේ ලස්සන view එකක් පේනවා. මාරම ලස්සනයි. හැබැයි මේ ගස් තියෙන හින්දා ලොකුවට පේන්නේ. මෙන්න මේ හරියම මාරම ලස්සන කඳු වලින් දුම දානවා වගේ හරියට නිකන් මීදුම. අපි තව උඩට ගිහින් බලමු. මීට වඩා පැහැදිලි ලස්සන ෂොට් එකක් ගන්න පුළුවන්. අපි තාම මෙහි ඉන්නේ. මේක හරියදී ටිකක් හොඳ පඩි පෙළක් බලා ගන්න පුළුවන්. දැන් මොන්නේ කැලේ ඉවර වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි ඉතින් මේ පඩි පෙළ උඩටම නැගගෙන ගියාට පස්සේ පීක් පොයින්ට් එකට යන්න තමයි තියෙන්නේ. එහෙනම් යාට ගිහින් බලමු. ඉතින් යාළුවනේ මේ පඩි පෙළත් හරියට නිකන් සිරීපාදේ පඩි පෙළ වගේ. ඉතින් උඩට ගියාට පස්සේ මේ වගේ ලස්සන දර්ශනයක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පඩි පෙළ හදන්න කලින් මෙන්න මේ වගේ තමයි මේ උඩට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් පේනවනේ මට පිටිපස්සෙන් තියෙන view එක කොච්චර ලස්සනද කියලා. මාරම ලස්සනයි. කියන්න බැරි තරම් පුදුම ලස්සනක් තියෙන්නේ. මේ දැන් තමයි ලස්සන. අයියර ගොෆ් කොලම් මොනවත් නැහනේ. මාර ලස්සනයි නේ. මාරම ලස්සන view එකක් තමයි දැන් පේන්නේ. අපි දැන් ඇත්තටම පීක් පොයින්ට් එකට ගොඩක් ළඟයි. ළඟයි කියන්නේ සමහර විට ඔල්මෝස්ට් ඇවිල්ලා වගේ තමයි තියෙන්නේ. පාර මෙතනදී එක එක පැතිවලට බෙදෙනවා. අපිට ඉතින් කැමති පාරක් හොරගෙන කරගෙන යන්න පුළුවන්. මේ තියෙන්නේ අපිට මේ අපි එනකොටම තිබ්බනේ මේ මකර තොරණක් වගේ ගහලා එන්ට්‍රන්ස් එකේ අන්නේ කියන පන්සල තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන බෝඩ් එක ගහලා ඒකට අර තියෙන්නේ පන්සල. අපි පන්සලකට යම් මං හිතන විදිහට පන්සල ඇතුලෙන් වෙන්න ඕනි පාර තියෙන්නේ අපේ ලාස්ට් ඩෙස්ටිනේෂන් එකට යන්න. අපි ගිහින් බලමු කොයි වගේද තියෙන්නේ කියලා. ඉතින් මේක හරි සතෙක් කියනවා මේ මට තේන්නේ මොකද්ද කියලා. මේ තියෙන්නේ පන්සල. මේ පන්සල ගාවින් මෙන්න මේ වැටලා තියෙන පාරේ තමයි අපි යන්න ඕන. ඉතින් හරිම ලස්සනයි. එතකොට මෙන්න මේ වගේ මෙන්න මේම ලස්සනට අපිට පේනවා. අනිත් පැත්තේ view එකත් හරිම ලස්සනයි. අපි යන් ඉස්සරහට මම පන්සල ගාවින් ආවට පස්සේ අපි ආයෙත් කැලෑවට වැටෙනවා. මේ හරියෙන් ආයෙත් අපි කැලෑ පාරට වැටිලා එතනින් තමයි ආයෙ අපි ඔන්න
මේ තියෙන මේ ලෙන් විහාර වලට යන්න පුළුවන්. ඒ වගේ හැම දෙයක්ම සලකුණු කරලා තමයි තියෙන්නේ. මේ පන්සල් වත්තේම තමයි මේ කියන බතලගල තියෙන්නේ. බතලගල පීක් එක තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු ඉස්සරහට. මේ පන්සලේ මෙතන ශ්‍රීපාද පත්මයක් තියෙනවා. දැනට තෙල් වන්දනාමාන කරලා යන්න පුළුවන්. ඒ වගේම මම තව ලස්සන දෙයක් පෙන්වන්නම් ඔකට. යා. බලන්නද? අන්තිම ලස්සන දියල්ලක් එනවද දැන් අපි තව පොඩ්ඩක් ළඟට ගිහින් බලමු. ඉතින් අලුවනේ මෙන්න මෙතනට අපිට පේන්නේ අසපුනි ඇල්ල. ඉතින් අපි දැන් මේ ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. මම මෙතනදී කියන්නේ ගොඩාක් අවුවයි. ඔයාලා මොනවා හරි ජැකට් එකක් වගේ දෙයක් දාගෙන එන්න කියලා. මොකද එහෙම නැත්තම් මේ අතපය ඔක්කොම පිච්චෙනවා. අපිට මෙතන පේනවට වඩා සාමාන්‍යයෙන් අවුව සැරයි. මට නම් ගොඩක් අවුව සැරයි මේ වෙලාවේ. ඉතින් ඇත්තටම මෙතන තියෙන්නේ කන්දේ එක අන්තයක්. අපි මේ එතනට තමයි මුලින්ම ආවේ. අපි හැමෝම දන්න කියන පැත්ත තියෙන්නේ මීට වෙනස්ම තැනක. ඔන්න අපි එහෙනම් ආවා පීක් පොයින්ට් එකට. අපේ ලාස්ට් ඩෙස්ටිනේෂන් එකට. මාරම ලස්සනයි. අපි පල්ලෙහාට ගිහින් බලමු කමගේ තියෙන්නේ. වාව්. හරි උඩට ආවට පස්සේ පල්ලෙහා පේන්නේ මෙන්න මේ වගේ හරිම ලස්සනයි. අර මං කිව්වේ දුම දානකම් තියනවා කියලා. මේ හරියට ආවම සෑහෙන ගොඩක් බලා ගන්න පුළුවන් කටයන්ට. ඉතින් යාළුවනේ අපි මෙතන තියෙන්නේ කන්දේ එක අන්තයක්. ඉතින් මේ අපි මුලින්ම හිතුවේ මේ අපි ඒ කලින් යන්න ඉන තැනට ආවි කියලා තමයි හිතාගෙන ආවේ. නමුත් ඒ වුණාට අපි වීඩියෝ එකේ ඉස්සරහට යද්දි අපි අනිත් තැනටත් ගියප එක තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ හරිම ලස්සනයි මේ වටේ පිටේ දර්ශනය. හරිම ලස්සනට පේනවා. ඉතින් ඒක ලස්සනට අපි ඉතින් මේ එන්ජොයි කරන ගමන් ඉන්න. ඉතින් මගේ යාළුවත් එක්ක මේ ඉතින් හරිම පීස්ෆුල් හැඟීමක් තමයි තියෙන්නේ මේ වෙලාවේ. හරිම ලස්සනයි. ඒ වගේම මේ වටපිටාව තියෙන හැටි. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති ඔය තියෙන්නේ අඹුලුවාව. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට මේ වගේ ගොඩාක් පීක් පොයින්ට්ස් බලා ගන්න පුළුවන්. ඔන්න දැන් අපි වෙන මේ ලස්සන තැනින් යන්න තමයි හදන්නේ. හරිම ලස්සනයි view එක. දැන් මෙතන අතරම තියෙන්නේ එක view point එකක් විතරයි. මීට එහා පැත්තේ තියෙනවා තව point එකක්. අපි ඒ point එකට ගිහින් බලමු ඒක කොයි වගේද වෙන්නේ කියලා. මේ අර ගොඩාක් අය ෆොටෝස් කරන ප්‍රසිද්ධ තැන තමයි ඒ. අපි මේ කන්ද එක පැත්තකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ලස්සන බලාගෙන එහෙනම් මෙතනින් දැන් අපි අනිත් තැනට යමු. ඔන්න අපි දැන් මේ පැත්තෙන් තමයි ආවේ. දැන් අපි මෙන්න මේ පාරේ තමයි යන්න හදන්නේ. අනිත් තැනට යන්න. අපි එහෙනම් ඉස්සරහට යමු. ඔයාලා කැම්පින් කරනවා නම් ඔයාලට මෙතන කැම්පින් කරන්න පුළුවන්. කැම්පින් සයිට් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන කට්ටිය මෙතන කැම්ප් කරලා දරයන දාලා තියෙන මෙතන හොඳට කාව වෙලා තියෙන්නේ. ඔයාලා කැම්පින් එහෙම එනවා නම් ඔයාලට මෙන්න මෙතන කැම්පින් කරන්න පුළුවන්කම තියෙනවා. බතලේ ගල ආවොත් අපි යන් එහෙනම් ඉස්සරහට. ඔය ඇතරම් පේනවා මේ පාරක් හොයාගන්න බෑ. වෙනදා වගේම අපි කොහොම හරි කැලෑ මාර්ගයේ ඉල්පෙනිට පරිගණ තමයි යන්නේ. අතනත් පුළුවන් නේ. ඔන්න තව ඉස්සරහ තැනකුත් තියෙනවා. අපි ගිහින් බලමු එතනත්. මේ පාර දිගටම ඇත්තටම තියෙන්නේ කැම්ප් කරන්න පුළුවන් විදිහට ලස්සනට
මෙන්න මෙතන ඔයාලා කැම්ප් කරනවා නම් හරිම ලස්සනයි. මොකද මෙන්න මේ ලස්සන view එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කැම්පින් කරද්දී. ඉතින් ඉස්සරහ තියා ලස්සනයි. දැන් මේ වෙලාවේ හොඳ සිහින උණඟකුත් එනවා. හරිම ලස්සනයි. අන්න මේ හරියන පොඩ්ඩක් මේ තියෙනවානේ ගල් එහෙම තියෙනවා. ඒකට පොඩ්ඩක් බලාගෙන කරගෙන යන්න ඕනි. මේක මේ පොඩ්ඩක් පල්ලමට වගේ තමයි යන්නේ. දැන් දෙකට බෙදෙනවා මේ ටීම් බස්. ඔය පැත්තෙන් එන්න රිගල් තලාවට යන්න. ඉතින් වෙලාවේදී මාර ලස්සනයි මේ වෙලාවේ. තවර අයිනේ යන්නර වගේ පාරකින් තමයි යන්න නම් තියෙන්නේ. පාරක් ඇත්තටම කියනවා නම් පේන්නේ. පීයක් ඉස්සරහට පේනවා ඇත්තේ කටන්ට කියන්නේ අමාරුයි ඇත්තටම. ඔයාලට කිව්වොත් විශ්වාස කරනවද? දැන් මගේ ඇස් දෙක ඉස්සරහ තියෙන්නේ මේ ලෝකේ කෙනෙක්ට දකින්න පුළුවන් හරිම ලස්සන දර්ශනයක්. අපි බලමු මේ මොකක්ද කියලා. ඉන්න මම ඔයාලට මගේ බෑක් කැම් එක දාලා පෙන්නන්නම් කොහොමද පේන්නේ කියලා. මේ බලන්න මේක තියෙන හැටි. වා ඊළඟට ළමයිනේ මේ තියෙන්නේ බතරගල හැමෝම දන්න ලස්සන පීක් පොයින්ට් එක. මාරම ලස්සනයි. වටේ මාරම ලස්සනයි වගේම තමයි මෙතන දැන් මේ හොඳට හුලං එහෙම හමනවා. අර පල්ලෙහාම චූටි පෙට්ටි වගේ පේන්නේ ලස්සනට තියෙන ගෙවල් තමයි. දැන් හිමීට බලාගෙන යන්න ඕන. නැත්තම් ඉතින් ඔයාලට බීම තමයි ඉන්න වෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් ඔයාලා පේනදී චූටි යාළුවෙක් අපිත් එක්ක අන්න එයාත් ඉන්නවා මෙතන. ඉතින් යාළුවනේ හරිම ලස්සනයි පේන හැටි ඔකට යන්න. මාරම ලස්සනයි මේක තමයි තියෙන්නේ. මේ හරි පරිස්සමින් තමයි පොඩ්ඩක් හැරිකෙන්නේ. මේ නැත්තම් වැටෙන්න පුළුවන්. මාරම ලස්සනයි. හරියෙන් පේනවා. අන්න දැන් මීදුම අන්න හරියේ. එතකොට ආයි පේනවා අන්න අර හරියේ. කඳ ඔක්කොම බහිලා වගේ තමයි තියෙන්නේ. අපිට මෙන්න මේ පල්ලෙහින් අන්න අර හරියට යන්න පුළුවන්. අපි එහෙනම් ඒ හරියට ගිහින් බලමු. දැන් ආවට පස්සේ අපිට සෑහෙන ලොකු view එකක් පේනවානේ. අපි මෙයාගෙන් අහමු මේ මොනවද කියලා. දෙන්දවා දන්නවනේ මේ මොනවද?
හරි අපිට මෙන්න මේ ඈතින් පේනවා අපිට නකල්ස් රේන්ජ් එකේ කඳු මොනවාද කියලා අඳුර ගන්න නම් අමාරුයි. අපිට අඳුර ගන්න පුළුවන් ආසන්නම එකක් තමයි මෙන්න මෙතන තියෙනවා මේ දෙවනගල රජමහා විහාරයේ පිහිටලා තියෙනවා. ඒ වගේම අපිට මේ පැත්තට ආවම තියෙනවා මෙතන අලගල්ල කඳු වැටිය. මෙතන පූජා ගල තියෙනවා අලගල්ලේ. ඒ වගේ මේ පැත්තෙන් ගියොත් අපිට කටුසුකොන්ද ඒ මේ අන්තය අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඔතුවන් කන්ද. ඒත් එක්ක මෙතන පල්ලෙන් අපිට බලා ගන්න පුළුවන් මාවනැල්ල නගරය. ඒ වගේ මේ ඈතින් අපිට පේනවා කෑගල්ල නගරය. ඔය ඈතට යන්න ඔහෙට තමයි තියෙන්නේ කොළඹ පැත්ත. සබරගම දිස්ත්‍රික්කේ කඳු කීපයක්ම මේ උඩට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි ආපු ගමන් මාර්ගයත් මේ ඈතට පේනවා. ලස්සනයි. මේ බලන්න අපිට චූටි යාළුවෙක් හම්බුණා හැම පාරම වගේ. චූටි කුක්කා. ඊට සබ්මේක රේටිං එකකුත් දෙමු අර වගේ. අපි කමු කොමේ ගාලි ඉවරයි ඉතින් කොහෙද කරන්නේ. මේක හොඳයි. වහිනෝ ඒකින්ද අපි පස්සේ වීඩියෝ කරන්න. ඔන්න හදන්නේ මේක බලාගෙන පරිස්සමට යනවනේ. ඉතින් මාර ලස්සනයි. අපේ අම්මා දන්නවනම් මට කවදාවත් ඉන්න දෙන්නේ නැහැ මේ වගේ ගම. මම මේව හයිඩ් කරලා තමයි දාන්නේ. හැමදාම කියනවා වගේ ගොඩාක් ලස්සන තැනකට ආවට පස්සේ කියන්න තියෙන වචන ඔක්කොම අමතක වෙනවා. අර බලන්න අර හරියේ වහින. ඔයාලට මම මේ වගේ එක ෂොට් එකක් එකපාරකුත් පෙන්නුවා මතකද දන්නේ අපි දොළුකන්ද ගිහිල්ලා ඔය වගේ වහිනව බලාගෙන ඉඳලා තමයි හම්බානකට වැස්සට ආවුනේ. ඔන්න අපි එහෙනම් දැන් බතලේ ගලින් යන තමයි හදන්නේ. ඉතින් ලස්සන වීව් එකක් තියෙන ලස්සන තැනකට ආව අර බලන්න අර හරිය මාරම ලස්සනයි. ලස්සනට මිදුමක් වහලා තියෙනවා. ඉතින් මේ මට ඇත්තට හැම තැනටම පේනවා මේ ටිකේ කඳු වලින් දුම දානවා වගේ මාරම ලස්සනයි. එනර හරියම මාරම ලස්සනයි. ඉතින් දැන් එහෙනම් අපි අපේ වෙලාව හරි අපි දැන් ඔන්න මෙහෙන් යන්න තමයි හදන්නේ. අපි එහෙනම් හොඳ යන වීඩියෝ එකක් නම් ගන්නෙ නෑ. අපි ආයෙත් දවසක මේ වගේ ලස්සන කඳු මුදුනක ඉඳන් ආයෙ හම්බ වෙමු. එහෙනම් අපේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම කොහොමත්ම ස්තුතියි. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් ඉන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් බයි.